දෙන්න. දැන් සමහර මන්ත්‍රීවරු කිව්වනේ මට මේ රත්නපුරෙන් කේල් ගෙනත් දුන්නා මේ අරහෙන් ආලු ටික දෙනවා. ඒක ගෙනල්ලා දැම්මලු. පොඩ්ඩක් ඉන්න කියන්න මාර හතර බීරි කතා. මේ මන්ත්‍රීවරයා ඉන්නේ අනුරාධපුරේ. ඒතොර රත්නපුරෙන් කේල් ගණක් හම්බ වෙනවා. පෙරේදා මේ අපේ මහින්ද ජයසිංහ අපේ ඇමතුමා කියනවා නෑ ඒ කේල් ගණ මේ පුද්ගලික පරිහරණයට ගත්තේ නෑ කියලා. එයා ඒක ගත්තේ නෑ. එයා ඒක පැලවත්තට ගෙනත් දීලා ඔව්. පැලවත්ත කාර්යාලයට තමයි බාර දීලා දෙන්නේ. පැලවත්ත නිකන් ඇත්ති නිකන් කෝපි කඩේ වගේ. ඔව්. කේල් ගණක් ඉල්ලලා. කේල් ඇත්තටම කේල් ගන්නට මොකද උනේ? ටිල්ලින් දාලාද? නෑ මෙහෙමයි මේක මිහිලුවට ගන්න ඕන කාරණා නෙවෙයි. ඇත්තටම මේක හිතන්න නෑ මෙහෙමනේ ඉතින් මේ මිනිස්සු කියන දේවල් උපහාසයට ලක් වෙනවනේ. වෙනවා නෑ ඒක ඇත්තට මිනිස්සු කල්පනා කරයි. දැන් හිතන්න රත්නපුරෙන් කේල් කනක් අරගෙන මෙයා පැලවත්තට ඇවිල්ලා ආය අනුරාධපුරේ යනකොට කිලෝමීටර් 150ක් විතර තමයි වැඩිනේ මේ කියන්නේ කේල් කන අනුරාධපුරේ ගිහින් එන්න බෑනේ. පැලවත්තින් බාලා යන්න ඕනේ. මම හිතන්නේ දැන් ඒ කාලේ මේ පැලවත්ත කාර්යාලය නිකන් කෝපි කඩේ වගේ තියෙනවා. කේල් කනක් ගෙල්ලා දින හැබැයි මාළු හාල් මිටියක් තියෙනවා. මාළු ටිකක් තියෙනවා. නිකන් අපි ඇත්තටම මේකේ